අගේ විස්මිතයි මගේ සොයුර. ඔබගේ මේ අසාමාන්‍ය සඵලතාව දැකීමෙන් චකිත වී ගියානේ මා. එනමුත් ඔබ වැසුණු ద్వාරයේ පසුපස කිමද රැඳුනේ මගේ සොයුර. මා ඊතරම් දුරක සිට ඔබට ආශිර්වාද දීමට මගේ බාහුව දිගු කරමින් ආයේ ඔබ හමු වීමට. ඔබ ద్వාරය නැහැ විවර කරනුයේ. ජේෂ්ඨ සොයුර. මා ඔබගේ කපටි මායා බස්රසට නැහැ මුලාවනුයේ. මේ මා බාලවියේ පටන් දැන සිටුනිය ඔබව. එනිසා ඔබේ ඔය ඉපිලෙන ප්‍රේමය මාහට දක්වාලීම නොම කරන්න. ඔබ වෙතම රඳව ගන්න. ඔබේ ඔය කලාවෙන් ඔබට බින්දුසාර මූර්ඛ කරලනු හැකි මා නොවේ. එනිසා යහපත මෙහි වනුයේ යම් දෙසින් නායේද එහිම නික්ම යනු. ස්මරණය නොවේද? මහා රණශූරගේ ප්‍රතියෝගිතාවේදී එසේ ඔබ මගෙන් පරාජිතව රැඳුණු කල කෙසේද මට පසුපසින් ප්‍රහාරය කළේ කියා. නමුත් සැලසුම්ව රැඳෙන්න මා අද පවා එතරම්ම අනගිවේ. ඔබ විලසින් කිසිදා ඔබේ පසුපසින් ප්‍රහාර නොකරනු ඇති. ඔබ යළිත් සනාත කරලුවා මගේ සොයුර. ඔබ පිළිබඳව මගේ ආකල්පය නිසිවක. ඔබ රුචිසේ කුමක් කළේ වුව සියාමක් නිති ඔබ රැඳුණුයේ බාලකසේ. එසේ එවැනි බාලකයෙක් ඔහුට සැම පියවරේදී කිසිවෙක්ගේම හෝ මාර්ග දර්ශනයක අවශ්‍යතාව වන. එනමුදු එහිනම් ඔබේ කිසි දෝෂය නොමැති නෑ. දෝෂය ඔබව හැදූ වැඩූ විලාසේ. බාලවියේ සිටම කිසිවෙක්ගේ හෝ හස්තය අල්වා ගනිමින් යාමේ ස්වභාවය ඇති වූවානේ ඔබට. පළමුව ඔබ ඔබේ මෑණියන් නූර්ගේ හස්තය අල්වා ගනිමින් ගමන් කළා. පසුව අපගේ දෙටුපියණන් ජස්ටින්, පසුව ඔබගේ මුතුණුවන් මීර්, පසුව නිකේටර්, පසුව හෙලේනා, දැන් මේ ලසේන්ද්‍රා වගේම සෙන්පති. එසේම යම්තාක් මට සවන් වැකී ගියේද යුනානියේ රජු ඇන්දියෝගස්ගේද හස්තය අල්වාගෙන යාමේ ආභාෂය ඇති වූසේ ඔබට. කම් නැහැ. එසේ වුණාවේය. නමුදු තව කෙදිනතෙක් මගේ සොයුර සැරයටියක සරණ ලබමින් යනුවේද ඔබ. දැන් වැඩි හිටිවනු වහාකිසිත් කර දක්වනු තම සවියෙන් ඔබට කරලනු හැකි. ඔබ ඇතුළතේ ශක්තිය වේ එම කලාව වෙයි මා දැන සිටිනුයේ. මාගේ කතනේ අර්ථය වනුයේ මාගේ සොයුර ඔබය කර දැක්වුවා එසේ අදතෙක් මට කරනු හැකි වූදය. ඒ නිසයි අද මා ඔබ වෙතට එක් යෝජනාව රැගෙන පැමිණියේ. එමගින් අප දෙදෙනාටම ලාභය වේ. අශෝකව නැසීම පිණිස අප දෙදෙනා සන්ධානගතවීම අවැසි. දැත් එක්කරලීම අවැසි. ඔහු නැසීමෙන් පසුවදී අප පාටලි පුත්‍රය මත අධිකාරය හිමි කරගමු. ඊට පශ්චිම ඒ දේශය ද්විභාගයන්ට වෙන් කරනු ඇති. සතුරාගේ සතුරාද මිත්‍රයෙක් වනුයේ මගේ සොයුර. හැරත් අප දෙදෙනා නම් සොයුරන්නේ. මා විශ්වාස කරුණේ කෙසේද? මේ ඔබේ උපායක්ද වනු හැකි. එසේද? විශ්වාසය ප්‍රදර්ශිත කිරීම පිණිස මා මගේ හේවායන් සමග නිරායුධව ඇතුළට ප්‍රවේශ කරනු ඇති. නෑ මා ඔබට කිසි හානිය පමුණුවනුයේ. නෑ ඔබද මට කිසි හානිය පමුණුවනුයේ. ආචාර්ය, මට ප්‍රකට වී යනු එතරම් විශාල සේනාවක් මා සමගින් රැගෙන යාමින් මා පිවිසීමේදී පමා සිදුවේවි. මට එසේ වැටහුම් වනුයේ දැන් මා සමගින් තෝරාගත් සෙබළුන් රැගෙන යාම නිසී කියා. ඔබ ඉතිරි සේනා සමග එහි පිවිසීමෙන් සූර්යාස්තයට පූර්ව යුනානින්ව චකිත කර දමන්න.
එසේ රැඳී සිටිනුයේද සියාමක් දුර ඈත ඔබේ සොයුරු හා භාෂිත නකරුණුද ගෙල නොම වැළඳ ගන්නේද දුයි සොයුරන්ගේ තරම් දුරස් බව යහපත් කරුණු නොවේ සොයුර සැබැයි බාලවියේදී මා ඔබ වෙතට හීසරේ වාලුවා නමුදු එසමේ අපගේ සතුරා එකම අයෙකු නොවේ නමුත් දැන් එසේ අප දෙදෙනා ගෙල වැළඳ ගනුද එවිටයි අපගේ සතුරාගේ ගෙල සිඳීමට හැකිවනුයේ පැමිණෙනු මගේ ගෙල වැළඳ ගනු සියාමක් පැමිණෙනු විශ්වාස ඝාතන කිරීමේ කලාව නුඹට උරුමෙන් හිමි වූයේ සියාමක් තම මෑණියන්ගෙන් තම මුත්තණුගෙන් රඟ පෙන්නුවා නොමෙදුනුව තමන්ගේ දැන් මට දුකක් නැහැ වනුයේ නුඹ නැසීම ගැන ඇරත් නුඹ උදෙසා හැඬීමටද කිසිවෙක් නොමැති ජේෂ්ඨ සොයුරු මාගේ සත්‍යම උරුව දුටුවේ කොහිද වර්ෂයන් සිට මා පීඩිත කරමින් රැඳුනේ හිංසා කළා නිතේ භූමි පණුවෙක් බඳුව පෙලා දැම්මුවා මිරිකා දැම්මුවා නුඹ මා ආබාධිත කර දැම්මුවා නුඹේ අංගුලින් සිද දමා මා මූර්ඛතාව කළේ සියාමක් මා නුඹේ ගෙල සිඳලීමයි අවසි වූයේ සියක් ප්‍රහාරයට නුඹේ ඒකම ප්‍රහාරය මේ වේගේ වැඩි කරනු ගරුඩ සියමගේ දිවි එකක් පාසාශන මෑණියන්ගේ බිලිදානයට අවමානයක් තවද වේගිව ගරුඩ පහර දෙනු අශෝක එකම ස්ථානයේ තම සියලුම සතුරන් දැකුමෙන් ප්‍රසන්න වේවි.
වේගීවනු සෙබළුනි ලක්ෂ්‍ය අපගේ සමීපයේ පෙරට හැදෙනු යම් ප්‍රකාරවත බාලවියේ සිට නුඹමා මතින් මත පීඩිත කරමින් ආයේ මට ඒ ප්‍රකාරව නුඹ දැඩි පීඩා විඳමින් නැසෙනු දැකීමේ ආනන්දය ලබනු අවැසි. මහා මූර්ඛයෙක් නුඹ. ඇසුනද නුඹට? මහා මූර්ඛයෙක් නුඹ. නුඹ මටම නොව යම් තැනත්තාද නුඹට බැඳුනේ නුඹ ඔහුටම කෂ්ට දුන්වේ. නුඹගේ සෑම ශ්වාසය සමග නුඹගේ මියැදීමේ ප්‍රාර්ථනා ප්‍රබල වී යනු ඇති. නමුත් නුඹගේ ඒ ඉච්ඡාව එතරම් සරලසේ පූර්ණ වීමට නොදෙනු ඇතිමා. බොහෝ පීඩා දෙනු ඇති නුඹට. මට යාමට දෙන්න රජකුමරුනි, මට යාමට දෙන්න. මගේ මේට කිසි සබැදියක් නොමැති. කිසි සබැදියක් නොමැති මේට. මට යාමට දෙන්න. යාමට දෙනුමට යාමට දෙනුමට සොෂීමගේ සැම පාපයේදී සමසේ සහභාගී වූවා. රජුන් නිමවනු නොවෙද? නෑ. නැතිද? මා බැහැර කර මොහුව රුචි කළා. මා නොවේ රජකුමරුනි. සැම තැනත්තාට සිය රුචියේ අගය ගෙවීමට වනු ඇති කල්ලතක්ක. අශෝක සමීපයේ පැමිණෙනසේ. අද ප්‍රථම වරට අශෝක අප උදෙසායි අපේක්ෂාව විලස පැමිණෙයි. අශෝක පැමිණෙයි. අශෝක ඇසුයේ බිඳුසාර මූර්ඛ වග. අද ඔහු ඒ සනාතද කරදැමුවා. අශෝක එතරම් අල්ප සෙබළුන් සමග එවීමෙන් ඔහු අපගේ කාර්ය තවද සරල කරලුවා. සම්භාවිතාව වෙයි ඔබ දැනුවත් නොවීමට. තුදෙස් වර්ෂයක වයසේදී හුදකලාව අශෝක මෙහිදී කීචක පරාජිත කර තක්ෂිලාව මතින් විජය ප්‍රාප්ත කළා. සුශීමයන් මා දුර්වල සේවට යම් දෝෂයද කළේ මා අශෝක උදෙසා නැහැ කිරීමට රිසි. ඇන්තිඔගස්ට කෙතරම් සමය ගත වේද? සූර්යෝදයේදී ඔහු මෙදෙස පිවිස සිටීවි. ප්‍රාර්ථනාව මේ අධික පමාවක් නොවේවා. මාලිකය සුරක්ෂිත කරනවා. ප්‍රහාරයට සූදානම් වනෝ. වහාම රජකුමරුනි, ජලය පානය කරලන්න. තුති වේවා. නමුද පිපාසය නොමැති මට. කිනම් නාමයද ඔබගේ? කේරව. කේරව. ප්‍රකට වනුවේ මට මේ යුද්ධය ඔබේ ප්‍රථම යුද්ධය වග. එසේ නමුදු අභිලාෂය මේ මගේ අවසන් යුද්ධය නොවේවා කියා. ඔබේ නේතෘත්වයෙන් මාහට තවද අධික යුද්ධයන්හි යෙදීමේ ආශාව වේ. අවශ්‍යයෙන්. ශාන්තිය ස්ථාපනය පිණිසම යුද්ධය අලිත් එක්මාත්‍ර විකල්පය නොවේවා. එසේ සිතවින් එකක් පාසා යුද්ධ අවසන් සටන වේවායි ප්‍රාර්ථනා කරනුවීමා.
සතුරන්ගේ කෘත්‍ය උදෙසා ශමා ඉදිනු ඇති. මා සිටියදීම සතුරන් මේ මත සිය පාසලකුණු රැඳවුවා. මා ඔබට වදන් දෙනු ඇති පාපය හා පාපයින් සැම පෙරවාරයමෙන් නෙරපා ඔවුන්ගේ රුදිරයෙන් ඔබ ස්වච්ච කරලීමට. අශෝක නගර ద్వාරය තෙක් පිවිස අවසන්. යුනානි සේනාවට විකසින් පැමිණීමට වේවි. මේ රත්නය යුනානී රත්නයක්. නාමය රාජකුමාර සියාම. ඔබ වේගීව ගර්ධ. දැඩිසේ ඔබගේ සෙබළුන් එසේ මේ අනුදක නොහැකි ద్వාරය ඇතුළතින් විවර කිරීමට වේවි. ආක්‍රමණ! සිටිනු! මහු මගේ දඩේම දැන් නුඹට මා පරදවායි මේ ద్వාරය විවෘත කරනු හැකි. නැත්නම් පලා යනු. යම්සේද නුඹේ පියාණන් බින්දුසාර සිය ප්‍රාණ සුරකිමින් පලා ගියේ.
පැමිණෙනු යමකට බියක් විදේම වූවා යුනානි සෙන සාහිතාව පිණිස නොමැති දුර ඇතතෙක් නෑ දිස්වනී ඔවුන් පලායාම කර ප්‍රාණය සුරකුමයි නිසි වනුවේ මේ සියාමක් පලා යනුවේ කිමට නිශ්චිතසේ අශෝකයන් යුනානින්ව දූලියට මුසු කර ඇති ඔහු ඊශ්වර සියාමක්ගෙන් සුරැකනුද හැකිය නමුතු එනමුදු අශෝකගෙන් සුරැකීම සම්භව නොමැති ඔහුගේ සුචේ පූර්වයම අපගේ නාමය වූවා අදනං ඔහු සතු අවසරයද වේසේම කාරණයද පැවසුවානෙමා පැවසුවා නොවෙද තක්ෂිලා නොමයන්න කියා මගේ භාෂිත නොඇසීමට ඔබට තම බුද්ධිමත් භවේ ආභාෂය හිමි වුවානේ මාමත්‍ය ප්‍රථම වරට මට වැටහීම සිදුවනේ චානක්‍යම නිසි වූවා මා ගද්‍රබ්බයෙක් තරගේ යෙද වූයේ ජයග්‍රාහී වනාශ්වයා නම් ආරම්භයේ සිට අශෝකම වූවා නද ඔබගේ කරුණින් මගේද ප්‍රාණය අහිමි වී යාවි දැඩි නිර්දයතාවෙන් නසාවි ඔහුම ඔහු අදනම් ඔහුව නවතාලීමට කිසිවෙක් නොමැති සියාමක් මානුබේ මාරයාවී පැමිණියන් සියාමක් මාරයාගෙන් සැඟවීම කිසිවෙකු දෙසා සම්භව නොමැති නීච කාර්ය කරන්නන් සදාකාලිකෝම අන්ධකාරය ඇසුර ලබනුවේ නමුත් ඔවුන් මේ නැහැදනුවේ අන්ධකාරයේදී ඡායාව පවවුන් හැරදමනාවක නුඹේ මාරයා නුඹ අපේක්ෂාවෙන් පසුවනුවේ මා සම්මුඛයට එනු අද නුඹේ මරුගෙන් කිසිවෙක්ට සුරකිනු නොහැකි කෙතරම් හෝරා කෙසේ ගෙවී ගියද මා මෙහි නුඹ අපේක්ෂාවෙන් සිටිනු ඇති राजकुमार सियाम सियामत सियामत සියාමක් යම්සේ මෑනියන් වේදනා විඳිද එසේම වේදනා විඳුවට වේවි නුඹ හටද කෙමෙන් මරණය පැමිණේවි නුඹට කොමා කරලු මට කොමාවේ සංකල්පනා නම් මෑනියන්ගේ චිතකය සමග භස්ම වී ගියා සියාමක් राजकुमार अशोक
राजकुमार अशोक सिंह भी गया एंडियोगस नवतिनु किसी व्यक्ति पलायाम नोम करुनु मगे नियोग्य नवतिनु Raju Anti Augusta! Raju Anti Augusta! නවතිනු ඔබ සැම මෙහි අපේක්ෂාවෙන් සිටිනු. මගේ නියෝගයක් නවතිනු ස්මරණ කරනු රාජකුමරුන් කුමක් පැවසීදයි නවතිනු කිමුද පලායනු ඔබ සැම මෙසි පවසන්න කුමක් වූයේද රාජකුමාර අශෝක කොහිද රාජකුමාර අශෝක කොහිද ඔහු වීරෙක්සේ ප්‍රාණය පිදුවා මේ කුමක් පවසනුයේද ඔබ ඇන්දිෝගස් ඔහුව රැගෙන ගියා ඇන්දිෝගස් කොහිද රැගෙන ගිය අශෝකයන් මට පවසනු අප කිසිත් නැහැ දනුවේ දැන් කොහිද කෙසේදැයි අශෝක ඝාතකෙන් ජීවත් වේ මා අශෝක මායාතුයි අශෝක තන්නත අශෝක කුමක්කුවේද මේ කුමක්කුවේද අශෝක මෑණියන්ගේ ඝාතකයන්ගේ ඔබ ප්‍රතිශෝධය ගනු ඇති අප ගනු ඇති මාලේ ප්‍රගෙන එන්නම්
වී කියා ආචාර්ය. මා නිෂ්පල වූ අශෝක. මගේ මාතෘභූමියෙන් ක්ෂමාහිතනුවේ දැන් කිනම් මුවින්ද. මේ විජය ඔබේ සහයතාවෙන් තොරව සම්භව නොමැති. මා ඔබට කෘතවේදී වෙමි. මෙතනිය සත්‍ය පැවසුයි ඔබ පිළිබඳ. මටද ඔබ පිළිබඳව නිකටර් හා හැලේනාගෙන් බොහෝ දේ ශ්‍රවණය වූවා. ඔවුන්ට විශ්වාසය වූවා එක් දිනක ඔබ ඔවුන් ගර්විත කරාවී කියා. අද එම අවසරය ඔවුන්ට හිමි කලා ඔබ විසින්. චන්ද්‍රගුප්ත හා චාණක්‍ය මෙද්වාරය වස්සාදාමමින් යුනානෙන් මෙදෙසෙන් වර්ෂයන්තෙක් මගධයෙන් දුරස් කර රැඳ වූවා. ඔබ එම ප්‍රවේශද්වාරය විවර කරමින් අපට භාරතයේ අපගේ තැනක් නිමැවීමට අවසරය ලබා දුන්නා. විගස භාරතයේ අප යුනානින්ගෙන් පාලනය වේවි. ඒ යුනානයේ මේ උපකාරයෝ දෙසා ඔබට නායකත වේවිස්යාමක්. මේ කාර්ය නැහැ නිකටොල් සිදු කළේ. නැහැ හෙලේනාදය ඔබයි සිදු කළේ. ඔබ සැබෑ යුනානියෙක්. ඔබ යුනානින්ගේ නියෝජිතසේ භාරතය පාලනය කරනු ඇති. එයයි ඔබගේ පාරිතෝෂිතය වනුයේ. බොහොත්තුතිවේවා ඔබට. අශෝකයන් නසා අන්තියෝගස් මගේ අවසන් අපේක්ෂාවද නසා දැම්වා. මගේ ස්වාමි ඝාතනයේ පලිය ගනු නම් කෙසේ ගනුද මොහුගෙන්. මේ සැමලාසෙන්ද්‍රාගෙන් තොරව සම්භව නැහැ වනුවේ. මෑයයි වෙහෙසේසේ භාරතයේ මගේ විජයට පදුනම දැමුවේ. ඇයට පාරිතෝෂිතය හිමිවනවා වෙසි. භාරතයේ විජය ලබාගත් නායකයා හා මද සමයක් ගෙවාලීමේ අවසරය ඇයට අවශ්‍යයෙන් හිමිවනවා වැසි. නිශ්චිත කරනු ඇතේ. සුශීමමා පාටලි පුත්‍රී රාජසිහසුන ප්‍රාප්ත කරන අයුරු දැකගැන්ම. මේ රාජසිහසුන ප්‍රාප්ත කර ගැනීම පිණිස ඔහු සතු සැමදේ පොත කලා. ඒ සිහසුන මතමා අසුන්ගෙන දුටු කළ. ඔහුට එසේ ආඝාතය පැමිණේවිය විට වීමට හැකි. ඔහු අවමානයෙන්ම නැසියාම. යම් සේදම සමය අශෝකගේ ප්‍රාණ නැසනුයේ හුද කලාවේ. වේදනාවිදිමින්. නැතිව කිසි සහයතාවක්. කිමද ස්මරණය නොමරඳුනේ ඇයට ඇ කාලින්ගේ රාජකුමරියයි කියා. මරින්වර සාමාන්‍ය යුවතියක්සේ ප්‍රේමෙන් වෙලීම නෑ හුදෙක් ඇය උදෙසා අශෝභනීය. තවද රාජ පරිවාරයටද අවමානයක්ය. කිමද අමතක වනුවේ ඇයට. අපගේ අභිලාශය අපගේ කර්තව්‍ය. ප්‍රජාව උදෙසා මාර්ගයෙන් නිසිව ස්ථාපිත කිරීම වග. කවුරුවකි උචිතසේ උදාහරණයක් දක්වනුයේද. ප්‍රජාව වෙත කාලිංගය වෙත ඇගේ කිසි කර්තව්‍යයක් නොම රැඳුනිද. වරින් මර පීඩාවන් අත්තිඳ නොවයට සංයම වනු නොහැකි. අද දෑ තමන්ව එදාසි පුත්‍රගේ ප්‍රියාවිස්සේ වටහනුවේ. මේ දාසි පුත්‍ර උදෙසා අපව අපගේ කාලින්ගේ වරින් වර අවමානිත කරලා යය. අපගේ අභිමානය තූලියට මුසු කරනසෙහි දෙන්නේ අප උදෙසා කලංකයක් වියඩයි. මේ කලංකය තුරන් කරනු හැර මා සතු අන්‍ය කිසි විකල්පයක් නොමැති. නෑ ඔබට ඔබේ දියණියට හානි පමුණුණු නොහැකි මහරජුනි. අපගේ එකම දරු ඉවත්වනු මහරජුනි.
මහේශ්වර අශෝක කිසිත් උපද්‍රවයක් හොවනුද? त्रम्बकं यजामहे सुगन्धिं पुष्टिवर्धनान् उर्वारुकमिव वन्दनान् मृत्युमोक्षीयमामृतान् එවැනි අවස්ථාවක නෙවෙයි මෙසේ ඔබ මා ඔබගේ විජය ප්‍රාර්ථනා කරනු ඇති ශිව ශම්භුගෙන්. මා දක්ෂරලා යුතුයි. ඔහුගේ පැමිණීම අපේක්ෂා කිරීම උචිත වේවිද මා උදෙසා. මගේ මෑණියන්ගේ විවාහ දිවිය වියවුල් කළා! නස්ත කර දැමුවා!